ගලා කොයින් එක ගැන අප්ඩේට් එකක් ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබුණා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම පර්සනලි මේක දාන්න බැරි නිසා මම ඔයාලට වීඩියෝ එකක් විදියට මේ අප්ඩේට් එක දානවා. මේක අනිවාර්යයෙන්ම බලන්න. මේක ඉන් ඩෙප්ත් රිවිව් එකක්. ඔයාලා මම දන්නවා හැමෝම කියන්නේ ගොඩක් අය ගලා කොයින් එකට ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඉතින් මේක ඉන්වෙස්ට් කරන්න හොඳ කොයින් එකක්ද මොන වගේ ප්‍රයිස් ලෙවල් එකට යන්න පුළුවන්ද කියලා මේ තියෙන තොරතුරුත් එක්ක මම පැහැදිලි කරන්නම්. ඒතර මේක මගේ ඔපිනියන් එක මීට වඩා වෙනස් දෙයක් වෙන්නත් පුළුවන්. මේ වෙනකොට ගලා කොයින් එක ට්‍රේඩ් වෙන්නේ $0.0.1 කියන ප්‍රයිස් එකට. රයිට්. දැන් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොයින් එක තියෙන්නේ ගොඩක් ඩිප් එකක නැවත මේ කොයින් එක කලින් all time high එකට යයිද කියලා ප්‍රශ්න තමයි ගොඩක් අයට තියෙන්නේ. එතකොට කලින් all time high එක ගත්තොත් වෙලා තියෙන 2021 නොවැම්බර් මාසේ කලින් altcoin season එකේදී තමයි මේ all time high එක create කරලා තියෙන්නේ. coin එක ගිහිලා තියෙනවා $0.84කට. ඒ කියන්නේ $1කට ආසන්නව මේක අප් වෙලා තියෙනවා. එතකොට 2021 දී මේකේ market cap එක තිබිලා තියෙනවා $5.1.8ක market cap එකක්. right. දැන් මෙතන තියෙන ගැටලුව තමයි ගලා කියන්නේ inflationary token එකක්. හරිද? මම ඒ ගැන ඉස්සරහට පැහැදිලි කරන්නම්. 2021 මේ market cap එක create කරනකොට මේ coin එකේ circulating supply එක ඇතුලේ තිබිලා තියෙන tokens බිලියන 6ක් 7ක් වගේ. tokens බිලියන 6ක් 7ක් වගේ තමයි තිබිලා තියෙන්නේ. 2021කින් පස්සේ මේ coin එකේ token unlocks ගොඩාක් වුණා. ඔයාලට දැන් පේනවද මේ වෙනකොට තියෙනවා ගලා tokens බිලියන 44ක්. මේ market cap එක create කරනකොට තිබුණේ tokens බිලියන 6ක් 7ක් වගේ. අලුතෙන් tokens බිලියන 35ක් 36ක් market එකට ඇවිල්ලා තියෙනවා. දැන් නිකන් සරල calculation එකක් කරලා බලන්න මේ coin එක ඩොලර් 1කට යන්න නම් මේ coin එකේ market cap එක ඩොලර් බිලියන 44ක් වෙන්න ඕනි. ඒ කියන්නේ අඩුම ඩොලර් බිලියන 40ක්වත් වෙන්න ඕනේ කලින් all time high එකට යන්න. ඉතින් මම විශ්වාස කරන විදියට කලින් all time එකට යන්න තියෙන සම්භාවිතාව ඉතාමත්ම අඩුයි. මොකද මේ වෙනකොට මේ currency එකට ඩොලර් බිලියන එකකවත් market cap එකක් නැහැ. තව ඩොලර් බිලියන 40ක් වගේ මේකට එන්න නම් මේකේ ලොකු වෙනස්කම් ටිකක් වෙන්න ඕනේ. right. එතකොට ගලා කියන්නේ gaming coin එකක්, utility coin එකක්, inflationary coin එකක්. මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. inflationary coin එකක් කියන්නේ මේකේ token unlocks වෙනකොට මේක inflationary coin එකක් වෙනවා. ඒ වගේම utility coin එකක් කියන්නේ මේ වගේ blockchain එකක් ඇතුලේ මොකක් හරි product එකක්, service එකක් නැත්නම් ecosystem එකක් තියෙනවා. දැන් bitcoin කියන්නේ stock value. මේ වගේ coin වලට අපි කියන්නේ utility coin කියලා. ගලා කියන්නේ basically gaming coin එකක්. ඉතින් මේකේ තියෙන games ගොඩක් ජනප්‍රිය වෙන්න ඕනේ, play කරන අය වැඩි වෙන්න ඕනේ. ඒ වගේ දේවල් හරහා තමයි මේ ecosystem එක develop කරන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ? හරි. මේකේ game එකක් අපි හිතමු ගොඩක් ජනප්‍රිය වෙනවා කියලා. එතකොට මේගොල්ලන්ට advertisement run කරලා income එකක් ගන්න පුළුවන්. play කරන players ලගේ in-app purchases තියෙනවා. skin guns වගේ දේවල් purchase කරොත් මේ ecosystem එකට funds එනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා PUBG වගේ play කරන අය ඉන්නවනම් ඔයගොල්ලෝ skin එක එක දේවල් purchase කරනවා. ඒතකොට ඒක හරහා මේ ecosystem එක develop කරන්න පුළුවන්. ඒතකොට මේ වෙනකොට ගලා games ඇතුලේ ජනප්‍රිය ගේම්ස් කිහිපයක් තියෙනවා. ඉතින් එකක් තමයි මිරැන්ඩස් කියන ගේම් එක. ගොඩක් හොඳයි මේ වෙද්දී. ගොඩක් අය මේක ප්ලේ කරනවා. ඊට අමතරව තියෙනවා ටවුන් ස්ටාර් කියලා ගේම් එකක්. ඉතින් මේවර ලොකුවටම ප්ලේ කරන ගේම්ස් නෙවෙයි. ඒකට මේ ගලා ඉකෝසිස්ටම් එක ඇතුලේ ඒගොල්ලෝ වෙනස්කම් ටිකක් කරලා තියෙනවා. නමුත් ඒවා ලොකු වෙනස්කම් නෙවෙයි. ඉතින් 2021 දී ගේමින් කියන්නේ හොඳ නැරටිව් එකක්. 2025 වෙනකොට ඒ නැරටිව් එක තියෙනවා. ඒකට හේතුව තමයි මේක එන්ටර්ටේන්මන්ට් නේ. ඒකට ගේම්ස්